හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් good morning. ඔන්න අද අන්තිම දවස අපේ පස්වෙනි දවස අපි ආව හොටෙල් එකෙන් එළියට. දැන් වෙලාව ඇවිත් කීයද 7:35යි. අපි දැන් යන්න හදනේ නන්පේරිය බේකර්ස් බෙන්ඩ් එක පැත්තට ගිහින් එන්න. එතකොට අපේ බෑග් එක ලොකු බෑග් එක අපි තියුවා හොටෙල් එකේ අපිට එන ගමන් ගන්න පුළුවන්. මොකද යන පාරේම තමයි මේ හොටෙල් එක තියෙන්නේ. එතනම තියලා ආවා. මොකද අපිට අරගෙන යන්න ටිකක් අමාරුයි. පොඩි බෑග් එක විතරක් ගත්තා. අපිට මේ ඕන කරන දේවල් ටික කැමරා වල ටිකයි ඒ ටික දාගෙන මේ බෑග් එක ගත්තා. දැන් අපි යන්න ඕන මොනවා හරි කන්න තැනක් බලන්න, මොනවා හරි කාලා අපි යන් බේකර්ස් බෙන්ඩ් එක පැත්තට. ෆ්‍රෙන්ඩ්ස් අපි කඩේකට ආවා. මෙතන පම්බින්න පැත්තට හම්බ වෙනවා කඩයක්. ඒකට ආවා කන්න කියලා. අපි ගත්තා පාන්. මේ මෙතනින් පාන් කාලා නන්පේරියල් පැත්තට යනවා. යනකොට එන හම්බ වෙනවා. හෙලෝ ගයිස්, ඔන්න අපි කාලා ආවා මොනවාද නන්පේරියල් පාරට හැරෙන තැනට. අපිට කන්න ගියා කියද්ද 640ක් ගියා කෑම එකට. එතකොට අපි දැන් මෙතනින් මෙන්න මේ පාරේ මෙතන තියෙනවා ගහලා බෝඩ් එක නන්පේරියල් ඔතිවාය කියලා. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. මේ පැත්ත ගත්තොත් කොහෙද රතපුර පැත්තේ ඉඳලා එන පාර. අන්න මේ පැත්තට තියෙන්නේ කොහෙද බෙලිහුල්ල පැත්තට යන පාර, බණ්ඩාරවැල පාර. එතකොට මෙන්න මෙතන තියෙන මේ බෝඩ් එක ගාලා එතනින් ඇතුළට මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ. මේ පාර ටිකක් උඩහට යන්න ඕන. පාර නම් ටිකක් කැඩිලා තියෙන්නේ උඩහ. මට මතක විදිහට වීඩියෝස් වල දැකපු විදිහට. අපි බලමු උඩහට ගිහිල්ලා කොහොමද කියලා. එහෙනම් යා. අපි ආවා ගොඩක් උඩහට. මෙතන තියෙනවා ලොකු වංගුවකුත් එක්ක ලස්සන ප්ලේස් එක. එතනට ආවා. ඔයා සෝලෝ හයික channel එක බලනවා නම් ඔයා දැකලා තියෙන්නේ මෙතන තමයි යා කැම්පින් ගහන්නේ. මෙතන අපි ඉන්නේ තන ලස්සන ප්ලේස් එකක්. ලස්සන දියැලක් තියෙනවා. ඒකට අන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් මෙතන වටපිට බලනකම් ඔයාලා උඩින් කියලා බලන්න කොහොමද මෙතන තියෙන ලස්සන කියලා.
යාව තව ටිකක් උඩහට මේක මාර ලස්සනයි වටේ වටපිටාව view එක නම් මාර මෙතනත් තව පොඩි දියැලක් තියෙනවා. මෙතන යන්න පොඩි පාරකුත් තියෙනවා. අපි මේ පැත්තට මනින්නේ නාන්න යන්න පුළුවන් ඇති මෙතෙන්ට. අල්ලගාවට. අපි මේ පැත්තට යවෙන්නේ නැහැ. මේ බලන්න මේ වටේ තියෙන ලස්සන. මේ පාර ටිකක් අමාරුයි මේ ටික නම් කොන්ක්‍රීට් කරලා පහළ ගොඩක්ම කැඩිලා තියෙන්නේ. රයිට්. අපි ආවා උඩට මෙතන තියෙනවා පොඩි ගේට් එකක් දාලා තැනක් මෙන්න මෙතන. එතනින් ටිකට් අර ගන්න ඕන. බයික් එකකට රුපියල් 500යි. අනිත් වාහන වලට නම් කොහොමද දන්නේ? මෙතන හවස් වෙලා එන්න එපා. හවස් වෙලා આવොතින් මම හිතන්නේ 5ටද කොහෙද මෙතන ගේට් එක වහනවා. උදෙන් එන්න. දැන් අපි උදෙන් ආවේ ඒක නිසා මේ වාහනත් අඩුයි නිමාඩු දවසක් නිසා සාමාන්‍යයෙන් නැත්නම් වාහන වැඩි දැන් මෙතනක් තියෙනවා මේ. බයික් ගොඩක් තියෙනවා. ටිකට් ගන්න නවත්තගෙන ඉන්නවා. ඉතින් උදෙන් එන්න. මෙතන මේ අනිවාර්යෙන් ටිකට් එකක් අරගන්න ඕන. හරිද? මොකද මෙතන ඊට ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් තියෙන්නේ. ඒක නිසා මෙයාලා අනිවාර්යෙන් ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් අල්ලලා තමයි උඩට යන්නේ. වාහනේ නම්බර් එක ඒ ටික ලියාගෙන උඩට යන්නේ. රයිට්. අපි නම් උඩට යන්න.
පොඩ්ඩක් පල්ලෙහාට ආවා. දැන් වෙලාව 11යි. හරියට 11යි. ටිකක් පරක් වුණා අපිට පල්ලෙහාට එන්න. මොකද මේ අපි එතන ටිකක් සෙනග වැඩි උඩ. දකින්න ඇති ඩ්‍රෝන් ෂොට් වලත් ටිකක් සෙනග ඉන්නවා. ඒකයි මේ තව මල්ලිලා ටිකක් ඇවිල්ලා ෂොට් වීඩියෝ එකක් කරන්න ෂොට් මූවි එකකට. එයාලගේ ඩ්‍රෝන් එක වැටිලා නිසා අපේ මේ ඩ්‍රෝන් එකෙන් පොඩි වීඩියෝස් ක්ලිප් ටිකක් ගත්තා. එතනත් පොඩ්ඩක් ටයිම් එකක් ගියා. ඔයාලනේ යාලට පොඩි සපෝට් එකක් විදිහට මේ වැඩේ කරලා දුන්නා. ඉතින් දැන් අපි පහලට යන ගමන් බලන්න මේ ටිකේ ලස්සන. එතන මේ පල්ලෙහා ලයිම් සෙට් එකක් තියෙනවා. ඒකත් එක්කම මේ එතන පොඩි දියැලක් වගේ වතුර පාරක් එනවා. දියැලි එකක් නෙමෙයි. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තව එකක් තියෙනවා. මේ ටිකේම ලස්සනට මේ වටේටම දියැලි තියෙනවා. ඒකයි මේ කන්ද ටිකත් එක්කම හරිම ලස්සනයි මේ එහෙම තියෙන පේන පාර. මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. පාර නම් පොඩි මේ ටික නම් හොඳට තියෙනවා. ගොඩක් සමහර තැන්වල නම් යන්න අමාරුයි. ගොඩක්ම පාර කැඩිලා. ඉතින් වල එනවා නම් අනිවාර්යෙන් ඔෆ් රෝඩ් වාහනයකින් එන්න පුළුවන්. එහෙම නැත්නම් බයික් වලින් යන්න පුළුවන්. ටිකක් ඒත් අමාරුයි යන්න. රයිට් අපි ඉස්සරහට යන්කෝ හැමීට. අන්න ෆ්‍රෙන්ඩ්ස් ලස්සන ප්ලේස් එකක් හම්බුණා. මේ පොඩි දියැලක්. බලන්න ලස්සන මේක උඩටත් පේනවා අතන පාරේ යද්දි. මට මෙතනින් කට්ටිය පහල බොනවා. ඕන්න වතුර ගන්න මේ බට දාලා තියෙන්නේ. ලස්සනයි නාන්නත් පුළුවන්. මං හිතන්නේ මෙතන නාන්න පුළුවන් තැනක්. මෙතන ගැඹුරු නෑ පොඩ්ඩක්වත්. අඩි දෙකක් වගේ මං හිතන්නේ පේන විදිහට නම් තියෙන්නේ. අපි නානවද කියලා ප්ලෑන් කරේ බලමු. අපි තාම අයිඩියා ගන්න පහන්තොඩා පැත්තට යන්නත් හිතාගෙන ඉන්නවා. වෙලාව ඇති වුණොත් යනවා. නැති වුණොත් දැන් අපි කොළඹ යන්නත් ඕනේ. ඒක නිසා ෂුවර් නෑ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතන නානවද නැද්ද කියන එක ප්ලෑන් කරලා බලන්න ඕන. රයිට් අපි එනම් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ගයිස් අපි ආවා මෙතන පල්ලෙහාට නාන තැනට. මෙතන නාන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ගැඹුරු නෑ. පොඩ්ඩක්වත් බලන්න. අඩියක් වගේ තමයි වතුර තියෙන්නේ. අවුලක් නැහැ මේ. උඩින් ඇව්වා බාල්දියකුත් ඕනද කියලා නාන්න. අපක ඕඩ් නැහැ කියලා. මෙතන උඩට නම් යන්න හොඳ නැහැ මේ. ඒතර බොන ටැංකියක් තියෙන ඉතින් කට්ටිය වතුර බොන්නේ පල්ලෙහෙන් මෙතනින්. මේ ටිකේ ඉතින් නාන්න පුළුවන්. උඩින් ඇහුවා නාන්න පුළුවන්ද කියලා. එයාලා කිව්වා ප්‍රශ්නයක් නැහැ. මෙතන නාන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ කියලා. ඉතින් අපි බැලුවේ මෙතන නාන්න කියලා. රයිට් අපි එහෙනම් නාමු. ආවා ෆ්‍රෙන්ඩ්ස් පාන්තුඩාවේ පාකින් එක තියෙන තැනට. මෙතන බයික් වාහන වලින් එන්න පුළුවන්. කාර් එකකින් උනත් එන්න පුළුවන්. ඇවිල්ලා මෙතන දාන්න පුළුවන්. ලොකු පාකින් එකක් තියෙනවා. මෙන්න මේ ටිකේ බයික් එක මෙතන දැම්මා. දාලා අපි දැන් මම හිතන්නේ යන්න ඕන පොඩ්ඩක් දුර බලමු. අපි කොහොමද දන්නේ කොච්චර දුර යන්න ඕනද කියලා. ටිකට් ගන්නත් ඕන මම හිතන්නේ. ඉතින් අරගෙන පයින් ටිකක් දුර යන්න තියෙනවා. අපි බලමු ඉස්සරහට ගිහින් කොහමද කියලා. මේ පාරේ මෙතනට එන්න වාහන නම් ලොකු පාර එකක් වුණත් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පාර හොඳට තියෙනවා. මේන් රෝඩ් එකේ ඉඳලා මම හිතන්නේ කිලෝමීටර් 1.8 ඔකේ දැන් තියෙන මෙතනට. දැන් තමයි වාහනේ දාලා අපි දැන් ඉස්සරහට යනවා. මෙතන තියෙනවා මම හිතන්නේ ටිකට් කවුන්ටර් එකක්. ගත්තා. හෙලෝ. අපි දැන් ටිකට් දෙකට 60යි. කෙනෙක්ට 30යි. ඒකට 100යි. 170යි ගන්න.
පඩි කියලා ගහ ගන්න බැහැ. පල්ලෙහාට එකයි එනවද? මට ගහ ගන්න බැරුව ගෑ ගහනවා. යක්. මට ගියා තාපෝ ඉන්න බලන්න. ඔව් ඉන්න. එයා ගන්න. පහලට ගිහලා එන්න උඩට එන්න බෑ. ආයි අරන් තියමු. අමින් ගොඩක් සෙනග ඉන්නවා. මොකද අද මේ වගේ දවසක් නේ අද පොය. ඉතින් ගොඩක් අය ට්‍රැවල් කරන්න එනවා. බලාගෙන ඉස්සම මේ ටිකේ නාන්න පුළුවන්. ඔයාලා නානවා නම් මෙන්න මේ ටිකේම මේතර නම් මම හිතන්නේ ටිකක් යමුරේ වගේ මේ ටිකේ එහෙම නම් මේ පොඩි අයට උනත් නාන්න පුළුවන්. මෙතනත් මේ පල්ලෙහාත් කට්ටියක් ඉන්නවා. මේ ටිකේ නම් සේෆ් මෙන්න මේ ටිකේ නම් පොඩ්ඩක් ගැඹුරේ වගේ පේනවා. උඩහනන් නාන්නේ පහල එනවා නම් මෙන්න මේ හරි තමයි පහතුරාව දියලා තියෙන්නේ. මේ හරි නාන්න එපා. එතන පොඩ්ඩක් ගැඹුරයි. මේ වෙනනේ පොඩි කට්ටියමත් නානවා මේ ටිකේ සේෆ්. මේ සපත් දෙක ගලවා ගත්තා. Marasa nih kayak gitu. Lagi nih. Nihanan kasihan. Oke. Pakaian kau. Jalan kalau aku mau tanya jalan. Ini sunat kirim bagilah jabuk balik.
මොකද වැස්සට වුණා. පොඩි පොදයක් ගියා. ඒකෙන් වස්සට කලින් කඩේකට පැන ගන්න තමයි ආවේ. පහලට මාව බලංගොඩක් පහු වෙලාම ආවා. මොකද මේ හැරෙදි පොඩි පොදයක් ආවා. එහෙම ඩගාලා කඩේකට ඇලුවා. අපි මෙතන ඉඳන් කන්න කියලා හැදුවේ. රයිස් එන් කරි ගත්තා. අපි දෙන්නට ගන්න. අපි ගියප ගාන පහලින් දාන්න. අපි එහෙනම් කාලා දැන් යන්න ඕන කොළඹ. දැන් වෙලාව ඇවිල්ලා මම හිතන්නේ 2:57යි 3යි. තව ටිකක් දුර යන්න තියෙනවා. බලංගොඩ පහුවෙලා මම හිතන්නේ කිලෝමීටර් 3ක් වගේ පහලට ආවේ. රයිට් අපි එහෙනම් යන ගමන් බලමු. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඔන්න අපි ආවා. අපි කෑවා කන්න ගියා කිව්ද 700 නේ. 700ක් ගියා කන්න. බඩ පැලෙන්න කෑවා. බුෆේ තිබ්බේ. ඉතින් වෙන බෙදාගෙන කෑවා. රුපියල් 700 ගේ කෙනෙක්ට 350යි. මම ගාන හොඳටම ෂේප්. දැන් ඇවිල්ලා ඉන්නේ අපි ඕපන් ආයකට. පොඩි වැස්සක් ආවා. ඒක නිසා මේ ජැකට් එක දාගත්තා. අපි ඕපන් ආයක ටවුන් එකේ ඉන්නේ. පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න. මේ තියෙන්නේ ලංකාවේ තියෙන ලොකම පුස්වැල. මෙතන ඉස්සර බෝඩ් එකකුත් ගහලා තිබුණා. ආතන තියෙනවා. මම බෝඩ් එකත් පෙන්නන්න. බලාගන්න මේ ඕපනායක ප්‍රධාන පාරේ බලංගොඩ පැත්තට යන පාරේ පාරයි නෙමෙයි තියෙන්නේ. ඔයාලට આવොත් මෙතන බලන්න පුළුවන්. වාහනේ නවත්තලා. දැන් ලොකම පුස්වැල. යෝධ පුස්වැල. රයිට්. අපි එහෙනම් යන් ඉස්සරහට. දැන් අපිට වෙලාව ඇවිල්ලා මම හිතන්නේ 3:43යි. අපිට යන්න තියෙන කොළඹට යනකම් යන්න ඕනේ. තෙලුත් ගහගත්තා. අපි තෙල් වියදම වෙනම දාන්න. මොකද ඒක ගණන් හදන්න ඕනේ. මොකද සමහරවිට දැන් ෆුල් ටැංක් ගෙවුවා ඒ වුණාට එච්චර යන්නේ නැහැනේ. ඊට ඒක අපි වෙනම හදලා අපි කියන්න කීයක් ගියාද කියලා තෙල් වලට. ඒකයි සම්පූර්ණ ගාන අපි පහලින් දාන්න. අපි යන් එමනම් ඉස්සරහට. හෙලෝ ගයිස්. අපි දැන් ඉන්නේ කොරණ කිට්ටුව. ඉංග්‍රීසි පහුවෙලා ආවා. මෙතන වගවත්ත හෙළ බොජුනක් හම්බුණා. හෙළ බොජුන් හලක් අපි එතන චුට්ටක් නැවතුණා. ටේකප් බොන්න කියලා එක දිගට ආපු නිසා මේ කොට මහන්සි. ටේකප් බොන්න කියලා චුට්ටක් නැවතුණා. එතන මේ ලස්සන ප්ලේස් එකක්. ගොඩක් ලාභයි කෑම හැමත් මෙන්න මෙතන මේ රත්නපුර පානදුර ප්‍රධාන පාරේ අයිනමයි තියෙන්නේ. අපිට ගියේ කීයද? 200යි. ඒක අපිට එතන පැන්කේක් එකක් කෑවා, කට්ලට් එකයි, ප්ලේන් දෙකයි. ඒක අපි පොඩ්ඩක් කරලා පොඩි ස්නැක් එකක් විතර ගත්තේ. මේ ටිකක් මහන්සි. ඒක නිසා පොඩි දැස් පොදයකුත් ආවා මේ. ඒකත් එක්ක තමයි මෙතන නැවතුනේ. දැන් යන්න ඕන මෙතන තව තියෙනවා ටිකක් දුර යන්න. රයිට්. අපි එහෙනම් යන් අඹ ගත්තා. අඹ ටික නම් ගියා කියද? 1200ක් ගියා. අඹ ටිකක් ගත්තා. එහෙනම් අපි ගෙදර අරගෙන යන ගත්ත ටිකක්. ඒක ඉතින් අපි මේකට ඇඩ් කරන්න බෑ. මොකද එක අමතර වීදමන්නේ. රයිට්. දැන් යන්න කියලා හදන්නේ. රෑ වේගෙනත් එනවා. දැන් වෙලාව ඇවිල්ලා 6:16. රයිට්. අපි රෑ වෙන කලින් ගියොත් හොඳයි. ඉන්න වගේ තියෙන. ඒක නිසා රයිට් අපි එහෙනම් මගදී හම්බෙමු. ගිහිල්ලාම හම්බෙමු. කියන්න කොච්චර දුර ගිහින් තියෙනවද? ඒ හැරේට යද්දි ටයිම් එක කොහොමද? අපි ටික තව මොන හරි මග ස්පෙෂල් දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන් පෙන්නන්න. හෙලෝ. ඔන්න අපේ ට්‍රිප් එක මෙතනින් ඉවර කරා. දැන් වෙලාව 7:11යි. අපි කිලෝමීටර් 709ක් ගිහින් තියෙනවා හරියටම බයික් එකේ. ෆුල් ජර්නි එකම. දැන් තමයි ඉවර කරේ. රයිට්. අපි මෙතනින් දාන්න හොටල් එකට ගියපු කොස්ට් එක. එතකොට දවස් 5ේම කොස්ට් එක මෙතනින් දාන්න. එතකොට ඔයාලට මොනවද ඊට අමතරව දැනගන්න ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි මොන ප්‍රශ්නයකට දන්න විදියට අපි ආන්සර්ස් දෙන්නම්. මොනවද දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න කමෙන්ට් එක. මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න,
සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.